මම කැමති මේ උදෑසන ඔබට මාතෘකාවක් හැටියට කතා කරන්න ඊසාක්ගේ පුත්‍රයන් ගැන. ඊසාක්ගේ පුත්‍රයන් ගැන. මම මේක ජීවිත කතාවක් තමයි ඔබට කියන්න යන්නේ. මේ ජීවිත කතාව තුළින් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්නට හැකියාව ලැබේ. ඊසාක්ගේ පුත්‍රයන් ගැන. නමුත් ඊසාක්ගේ පුත්‍රයන් ගැන කතා කරන්නට යන විට මම හිතනවා කවදා හරි ස්වර්ගයට යන්න මම ප්ලෑන් කරලා තිබෙන නිසා මම ඊසාක්ගේ පුත්‍රයන් ගැන කතා කරොත් ඊසාක් ගැන කතා කරන්නේ නැතුව ස්වර්ගයට ගියාම ඊසාක් මාව අල්ලගනි. මොකද ඩිෂාන් ඔයා මගේ කොල්ලෝ ගැන කතා කරේ මං ගැන මොකුත් කියන්නේ නැතුව. ඒ නිසා ඒකෙන් මට ගැලවෙන්න ඕන නිසා ඊසාක් ගැනත් මොකක් හරි කියන්න ඕනේ. ඊසාක්ගේ පුත්‍රයන් ගැන යමක් කියන්නට පෙර. ඊසාක් ගැන ඔබ දන්නවා. ඊසාක් කියන්නේ ආබ්‍රහම්ගේ පොරොන්දුවේ ළමයා. එක්තරා විදියට ඊසාක් කියන්නේ හාස්කමේ දරුවෙක්. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන්නා වූ සිහිනය දර්ශනය ඉදිරියට ගෙනියන්නට මේ ලෝකෙට බිහි වුණා වූ දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ට දුන්නා වූ විශේෂම තෑග්ග තමයි ඊසාක්. නමුත් බයිබලයේ කියනවා ඊසාක් ඔහුගේ තාත්තට වඩා දේවල් ලැබුවා කියන එක. ලැබුණා වූ මූලික දේ තමයි ගායන නංගා. ඔහුට එකවරම දරුවෝ දෙන්නෙක් හම්බුණා. ආමෙන්. අපේ පාස්ටර් ක්‍රිස්ටෝ වගේ ජනාසා රොෂෙල් වගේ එමෙන් තව කීප දෙනෙක්ට ලැබෙයි කියලා විශ්වාස කරනවා. එමෙන් එහෙම ලැබෙන එක කොච්චර ලේසිද? එක පාර්ට් වන් ෂොට් එමෙන් එක එක ලැබෙන්නේ නැතෝ දෙන දෙන ලැබෙන එක ඒක නිකන් අමුතු ලේසියකුත් තියෙනවා ඒකේ. ඊසාක්ට දෙගුණයක් ලැබුණා. දැන් මේක ඔබ තදින් අල්ල ගන්න ඕන දෙයක්. දැන් මේක මම කතා කරන විට ඔබ මේක ඇදහිල්ලෙන් අල්ල ගන්න ඕනේ. ආබ්‍රහම්ට එක ළමෙක් ඊසාක්ට ළමයි දෙන්නෙක්. ඒ කියන්නේ ඊසාක්ට ලලා දෙගුණයක්. මගේ ඇදහිල්ල අනුකූලව මගේ බයිබලයේ දැනුමට අනුකූලව මෙතන ඉන්නව අපි හැම කෙනෙක්ම අපේ දෙමව්පියන්ට වඩා අපි අඩුම තරම දෙගුණයක් කරන්නට ඕනේ. දෙමව්පියන්ට වඩා පහළ මට්ටමක දරුවන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ. ඊට වඩා දෙගුණයක් අපි හැමෝම යන්න ඕනේ. දේව සේවය කරන ඔබ හැම කෙනෙක්ම ඔබ මේක අල්ල ගන්න ඕනේ. ඔබේ පාස්ටර්ස්ට වඩා ඔබ දෙගුණයක් කරන්න ඕනේ. මේක දෙවියන් වහන්සේගේ වචනයේ ලියා තිබෙන්නා වූ සත්‍යතාවයන්. දෙගුණයක්. එනිසා මේ උදෑසන අපි නැවත වාරයක් ඇදහිල්ලෙන් ප්‍රකාශ කරනවා මේ සේවයත් සමග සම්බන්ධ වෙලා ඉන්නා වූ හැම ආත්මික පුත්‍රයේ දිනියක් ඔබ දෙගුණයක ආලේපයකට යන්න යනවා. ඔබ දෙගුණයක ආශිර්වාදයක් ඔබට එන්න යනවා. ඔබගේ බලපෑම දෙගුණයක් වෙන්නම යනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඊසාක්ට වුණා නම් ඔයාටත් වෙන්න ඕනේ. ආබ්‍රහම්ට එක්කෙනයි ඊසාක්ට දෙන්නයි. ඔබේ තාත්තා ගෙන් ඉගෙන ගන්නට නමුත් තාත්තට වඩා දෙගුණයක් කරන්න ඕනේ. ඔබේ තාත්තා ෆැක්ටරි එක වැඩ කරා නම් ඔබ කවදා හරි ෆැක්ටරි එක අයිතිකාරයෙක් වෙන්න ඕනේ. ඔබේ තාත්තා වාහනයක් එලෙව්වා නම් ඔබ වාහනයක අයිතිකාරයෙක් වෙන්න ඕනේ. මෙතන සාක්ෂියක් දරුවා එක්තරා දවසක දියණියක්. එයාගේ නම ડોક્ટર අමාලි. ડોક્ટર අමාලි හරි බලවත් කතාවක් අපි හැමෝටම කිව්වා. ડોક્ટર අමාලි මෙහෙම කිව්වා. උගලට මතක නම් එයා කිව්වා පුංචි කාලේ එයාගේ අම්මයි තාත්තයි බංගලාවේ
වැඩ කරාලු. එයා මේවම කිව්වා මගේ අම්මයි තාත්තයි වහල්කම් කෙරුවා කිව්වා. ඔයගලන්ට මතකද? මගේ අම්මයි තාත්තයි වහල්කම් කෙරුවා. එයා කිව්වා පුංචි කාලේ මම තීරණයක් ගත්තා. මගේ අම්මයි තාත්තයි වහල්කම් කෙරුවට මම වහල්කම් කරන්න යන්නේ නැහැ. මගේ අම්මයි තාත්තවත් මම එකේ එළියට ගන්නවා. අද එයා ડોක්ටර් කෙනෙක්. මේ මොහොත වෙනකොට රත්නපුර සභාවක දැන් දේශනා කරනවා එයා. කොහොමද වැඩේ? ඔබ තීරණයක් ගන්න ඕනේ. ඊසාක්ට දෙගුණයක් නම් ඔබට දෙගුණයක් ලැබෙන්න යනවා. කවදාක්වත් ඊට වඩා අඩුවෙන් කිසි දෙයක් හිතන්න එපා. මගේ දරුවන්ටත් මම කියන්නේ ඒකයි. ඊ රාත්‍රියේ අපේ තාත්තගේ 6 වෙනි ස්වර්ගත් වීම සමරන ආමෙන්. සමරන්ට ඕනේ ප්‍රශංසාව වේවා. සමරන වෙලාවේදී අපි කතා බහ කරමින් සිටියේ. අපි අවුරුදු ගානකට පෙරයි අපේ දරුවයි අතර තියෙන වෙනස් වීම ප්‍රොෆට්. ඔව්. අපි බඩ ගහලා තියෙනවා. අපි බඩගින්නේ ඉඳලා තියෙනවා. ඇවිදලා තියෙනවා බස් වල යන්න සල්ලි නැති නිසා. සමාජයෙන් ලැජ්ජ වෙලා තිබෙනවා අදින්ට වස්ත්‍රයක් නැති නිසා. නමුත් අපි ජේසුස් වහන්සේ පිළි අරගෙන අල්ලගන්න කියන වචන ජේසුස් වහන්සේ පිළි අරගෙන ජේසුගේ ඉගැන්වීම පිළිගත්ත නිසා සමහරක් කට්ටිය ලලානංග මෙතන ප්‍රශ්නේ මේක. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ පිළිගනවා. ජේසුගේ ඉගැන්වීම පිළි අරගෙන නැහැ. ඒ නිසා තාම එකම තැන. ජේසුව පිළිගත්තා. ඉගැන්වීම පිළිගත්තේ නැහැ. කරන්න දෙයක් නැහැ ඉතින්. what to do? ඔබ ගැන අපිට දුකයි. ඇත්තට දුකයි. පව්. ඕගලන්ට පව්. හරි දුකයි මට. ඔබ ජේසුව පිළිගත්තා ඉගැන්වීම පිළිගත්තේ නැහැ. සතාම දුකයි මට. නමුත් මම කාර් එකක් ඩ්‍රයිව් කරනකොට අවුරුදු 27යිද කොහෙද? මගේ දුවල දෙන්න වාහන පදිනකොට අවුරුදු 15යි. අවුරුදු 15 මගේ දරුවෝ කාර් පදින්නේ. ජීවිතේත් මං හිතන්නේ දෙපාරයි බස් එකේ ගිහිල්ලා තියෙන්නේ මගේ කෙල්ලෝ දෙන්න. ඒකත් කැමැත්තෙන් නෙමෙයි බලෙන් ගෙනිහිල්ලා. බස් එකේ යන්න පෙන්නන්න ඕන නිසා. අපි දේශ සදමාලි මේ ඇත්ත. ඔබ හැම කෙනෙක්ට අනාගත වාක්‍ය කියන්නේ ඒකයි. ඔබ දෙගුණයකට ඇතුල් වෙන්නට ඕනේ. ඔව්. දෙගුණයකට. නමුත් ඊසාක්ගේ ජීවිතේ උපත් 25 එනකොට ඊසාක් අසාද බදින්නේ පාස ජූඩ් 40 විතරලු. එම තමයි ඉතිහාසය අපිට කියන්නේ. 40 ඉඳලා කසාද බැදලා දැන් ඊසාක්ට 59යි. ඔහුගේ භාර්යාවගේ නම රෙබේකා. දැන් රෙබේකා ඊසාක්ට කියනවලු ඊසාක් තාම ළමයි නෑනේ අපිට. තාම අපිට ළමයි නැහැ. මං හිතන්නේ රෙබේකාට පොඩි දුකක් ඇති වෙලා ඇති. මට ළමයි නැහැනේ. එතකොට මට මැවිලා පේනවා ඊසාක් රෙබේකාගේ ඔළුව අත ගහලා කියනවා රෙබේකෝ ගණන් ගන්න ඉපාහලෝ. එහෙම කියන්න ඉපා ඊසාක්. ඔයාට දැන් 60 ලබන්නයි යන්නේ. ඔයාට 60 ලබන්නයි යන්නේ. ඊසාක් කියනවා ඔයා මගේ පප්පා ගැන දන්නවද මොකද? ඔව් අහනවා ඔගේ භාර්යාව මගේ පප්පා ගැන දන්නවද මොකද? රෙබේකා කියනවා ඇති මම දන්නේ ඔයාගේ පප්පා ගැන. මගේ පප්පා නියම පප්පෙක් තමයි. 100 දී මාව හැදුවේ. මට තාම 60යි. රෙබේකා ඔබ අධෛර්යමත් වෙන්න එපා.
මගේ පප්පා 100 දී මම ඉපදුනේ. පප්පා කප් එක ගැහුවා මට බැරිද රෙබෝක ගහන්න ඔය කප් එක. දැන් ඔයගොල්ලෝ hina වෙන්න එපා. අල්ලගන්න මේ කියන දේ. මොකද මම උගන්වන්න හදාන්නේ. දෙමව්පියන් දරුවන්ට දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් කියන්න ඕනේ. එතකොට දරුවන්ගේ ජීවිත අභියෝගාත්මක දවස් එනකොට ඒගොල්ලන්ට මතක් වෙනවා මගේ අම්මා මට මේකනේ කිව්වේ. මගේ තාත්තා මට මේකනේ කිව්වේ. මගේ සීයා මේකනේ මට කිව්වේ. ඒ නිසා අමාරුවේ දවසේදී අපේ දරුවෝ අමාරුව වැටෙන්න යන්නේ නැහැ. ඇයි? අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ඔවුන්ට කියා තිබෙනවා නම්. ගීතාවලි පොතේ ඔක දිගටම කියනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ඊළඟ පරම්පරාවන් වලට කියන්න. විසිපස්වැනි පරිච්ඡේදයේ 21 වෙනි පදයනේ ඒක තියෙන්නේ මං හිතන්නේ මොකද්ද වෙන්නේ? බයිබලයේ කියනවා ඊසාක් තමන්ගේ භාර්යාව වදබවත් ඈ උදෙසා මොකද්ද කරේ? ස්වාමින් වහන්සේට කන්නලව් කළේ. ස්වාමින් වහන්සේ ඔහුගේ කන්නලව පිළිගත්සේක. ඔහුගේ භාර්යාව වූ රෙබෙකා ගර්භණීය වූ අය. දරුවාද නෙමෙයි දරුවෝද ඇගේ කුසේ එකට. ආමෙන්. මෙතන ඊසාක් කෙනෙක් ඉන්නවා. ඊසාක් කියලා මම ඔබට කතා කරන මේ උදෑසන. දෙගුණේ කාලේපයක් තියෙන ඔබ යාඥා කරන විට හාස්කම් සිද්ධ වෙන්න යනවා. නැති දේ ගැන ඊසාක් වදවුනේ නැහැ. නැති දේ ගැන දෙවියන් වහන්සේට කන්නලව් කරා. ඔහු දුක් වුණේ නැහැ පාස්ටර් ජූඩ්. පාස්ටර් ජූඩ් මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප් එක, මගේ ඕපන් සෙල් ගෲප් එක, මගේ හවුස් චර්ච් එක වර්ධනයක් නැහැ. දුක් වෙන්න එපා. යාඥා කරන්ට රාජ්‍ය සුභාරංචිය එක එක්කිනාට කියන්ට ඊළඟ සතිය වෙනකොට ඔක දෙගුණයක් තුන් ගුණයක් දෙවියන් වහන්සේ කරයි. නමුත් මගේ මූලික දේ මේ උදෑසන ඊසාක් ගැන ඔබට කියන්න නොවේ. ඊසාක්ගේ පුත්‍රයන් ගැන ඔබට කතා කරන්න. නමුත් ඔබට ඊසාක් ගැන යම්කිසි පොත දැනුමක් දෙවෙනවා. ඊසාක්ට පුතාලා දෙන්නෙක් දෙවියන් වහන්සේ දෙනවා. එක්කෙනෙක්ගේ නම ඒසව්, අනිත් කෙනාගේ නම යාකෝබ්. පුදුමාකාර කොල්ලෝ දෙන්නෙක්. එකම කුසෙන් ඉපදුනාට මුදන කළු සහ සුදු වගේ. සම්පූර්ණ චරිත දෙකක්. එකම ගෙදර, එකම අම්මා, එකම තාත්තා. නමුත් කොල්ලෝ දෙන්න සම්පූර්ණයෙන්ම වෙනස් කොල්ලෝ දෙන්නේ. වෙනස් වීම නරක නැහැ. නමුත් වෙනස්කම ධර්මිෂ්ඨ නම් යහපත් නම් ඒ බදා ගන්නට, ඒක යහපත් නම් ධර්මිෂ්ඨ නෙමෙයි නම් ඒක වෙනස් කර ගන්නට. වෙනස්කම් හොඳයි. නමුත් ඒ වෙනස්කම ධර්මිෂ්ඨ නැත්තම්, සුද්ධ නැත්තම්, ඒක දෙවියන් වහන්සේ තුල දෙයක් නොවේ නම් ඒ වෙනස්කම් වෙනස් කරන්නට. මොකද ඒක ඔබේ ජීවිතයට හානියක් වෙන්නට යනවා. ඒසෝ කියන්නේ පළවෙනි පුත්‍රයා. ඒ කාලේට අනුකූල පළවෙනි ළමයාට වරප්‍රසාද බොහොමයක් ලැබෙනවා. ඒ වරප්‍රසාද ටිකක් ඔබට මතක් කරලා දෙන්නයි මං හදන්නේ. මොකද ඒ වරප්‍රසාද සියල්ලක්ම ඒසව් නැති කරගත්තා. අදත් ඒසව් වගේ කට්ටිය සභාවල් වල පිරීලා ඉන්නවා. වරප්‍රසාද දැනගෙනත් ඒව නැති කරගන්නවා. මේක නැති කරගන්නට ඔහුට ගියේ සුගානංගෝ එක තීරණයයි. දේ වචනයට අනුකූලව එක තීරණයකට බලය තියෙනවා. සමදේ නැති කරන්නටත් එක තීරණයක් අරගෙන සියලු දේ ඇති කරගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ උදෑසන එක තීරණයක් අරගෙන මුළු ජීවිතේම අවුල් වියවුල් වෙලා තිබෙනවා නම් එක තීරණයක් ගන්නට දෙවියන් වහන්සේ නැවත වාරයක් ඒව හරි ගස්සන්ට යනවා. තීරණයක් කියන්නේ හරි බලවන්ත වූ දෙයක්. ඒසව්ගේ එක තීරණයකින් ඔහුට අහිමි වුණා වූ දේවල් ඔබට මතක් කරන්නයි මේ උත්සාහ දරන. නම්බර් 1 තමයි ඔහුට අහිමි වෙච්ච දේ. ඉංග්‍රීසියෙන් කියන හේන ස්පෙෂල් ස්ටේටස්. පළවෙනි ළමයාට තිබුණා වූ දේවල් මොනවද?
විශේෂ වූ තත්ත්වයක් පළවෙනි දරුවට තිබුණලු. විශේෂ වූ තත්ත්වයක්. ඔබ දන්නවද ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තම ඔබට විශේෂ වූ තත්ත්වයක් එනවා කියන එක. ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා දවසේ ඉඳලා ඔබ සාමාන්‍ය නෙවෙයි, ඔබ විශේෂයි. ඔබ විශේෂයි. ඔබ විශේෂ කෙනෙක්. යමෙක් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තද ඔහුට නැත්තම් ඇයට දේව දරුකම ලැබෙනවා. බලව පරණ දේ පාව ගියේය, සියල්ලම අලුත් වුණේය. ඔහුට විශේෂ වූ තත්ත්වයක් තිබුණා. පියාගේ උරුමයෙන් දෙගුණයක කොටසක් ලැබීමට හිමිකම කාටද? මේ කුළුදුල් නැත්තම් පළවෙනි පුතාට. ඒසව් මේව දන්නවා. දන්නේ නැති දේවල් නෙවෙයි. ඔබ දන්නවද ඔබ දේව දරුවෙක් නිසා? සේවකයෙක්ින්ද නොවේයි, දාසයෙක්ින්ද නොවේයි, පල්ලි එන කෙනෙක්ින්ද නොවේයි. ඔබ දේව දරුවෙක් නම් ඔබ දැනගන්න ඕනේ ඔබට උරුමයක් තිබෙනවා. දේව දරුවන්ට උරුමයන් තිබෙනවා. පල්ලි එන මිනිස්සුන්ට නෙමෙයි. දෙවියන් වහන්සේගේ දරුවන්ට උරුමයක් තිබෙනවා. තව දෙයක්, පවුලේ නායකත්වයක් කාටද? මේ කුරුදුල් පුතාට. අපේ කේෂාන් වගේනේ. කේෂාන් ගෙදර වැඩි මහල්ලනේ. එතකොට ඔයාට නායකත්වයක් ලැබෙනවා. මමයි මගේ අයියයි හොඳම යාළුවෝ. පවුලට එනකොට මගේ අයියා නායකත්වය දෙනවා. ඒක හොඳට අල්ලගන්න ඕගොල්ලෝ. ඔබ වැඩිමල් කෙනෙක් නම් ඔබට තිබෙන වගකීම් ගැනත් ඔබ හිතන්න. හතරවෙනි දේ නැත්නම් පස්වෙනි දේ තව එකක් කියනවා. ඔහු පවුල නියෝජනය කිරීමේ ආත්මික අධිකාරීත්වයත් ඔහුට ලැබෙනවා. මේ ඔක්කොම ලලා නම් මොකද වුනේ? දැනගෙනත් මේ හැම දෙයක්ම මුණ ඇති කරගත්ත එක තීරණයක් නිසා. දැනගෙන ප්‍රොෆට්. අද මේ සභාවල් වල මිනිස්සු කී දෙනෙක් තමාගේ වරප්‍රසාද අයිතිවාසිකම් දැනගෙන නැති කරගන්නවද? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබට කොයිතරම් දේවල් පිළියෙල කර තිබෙනවද? ඒක නිසා තමයි හැම ඉරිදම ෆ්‍රෙන්ඩ්ෂිප් ගෲප් වල මාසේ පොය දවස්වල යාත්‍නාව, මාසේ අන්තිම බ්‍රහස්පතින්දා මේ හැම දෙයක්ම කරන්නේ ඔබට කියන්න. නමුත් අපි අහන්න ඕනේ ප්‍රශ්නේ බෙන්ජා මොකද්ද? ඇයි ඒසව්ට මේක වුණේ? පුංචි අදහස් දෙකක් දෙන්න. නම්බර් 1, කතාවේ හැටියට ඒසව් වැටුනේ ආසාව හින්දා නොවේ. ඒසව් වැටුනේ අවශ්‍යතාවය නිසා. very important. ඒසව් වැටුනේ අවශ්‍යතාවයේ නැමැති උගුලට අහුවෙච්ච නිසා. ආසාව හින්දා නෙවෙයි. ඒව වැටුනේ ආසාව නිසා. ඒසව් වැටෙන්නේ අවශ්‍යතාවය නිසා. යක්ෂයා මිනිස්සුන්ව උපුල් මල්ලියෝ බිලිගන්නා වූ මූලික ස්ථානයක් තමයි අවශ්‍යතාවයන් තුල. ගොඩක් මිනිස්සු පරීක්ෂාවට වැටෙන්නේ අවශ්‍යතාවයන් නිසා. යක්ෂයා හරිම දක්ෂයි. කොයිතරම් දක්ෂද කියලා මම ඔබට මතක් කරන්න. ජේසුස් වහන්සේ දින 40ක් නිරාහාරව ඉඳලා බඩගින්නේ එනකොට මොකද්ද ජේසුට ඉස්සෙල්ලාම දුන්න පරීක්ෂාව? මේ ගල් ජේසුගේ අවශ්‍යතාවය මොකද්ද? බඩගින්න. යක්ෂයා ඒකෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. යක්ෂයා ඔබගේ අවශ්‍යතාවයන් දන්න නිසා යක්ෂයාගේ අවශ්‍යතාවයන් වලින් ඔබව පොළඹවන්න පරීක්ෂාවල් ඔබට ගේන්න යනවා. බහුවුනොත් ඒසව්ට වෙච්ච දේ ඔබටත් වෙන්න යනවා. ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙන්න. අවශ්‍යතාවයන් සහ ආසාවන් කියන දේ අතර වෙනසක් තිබෙනවා.
මෙතන ගයනංග අවශ්‍යතාවයන් නිසා වැටෙන්නේ. මොකද ස්විප් එක ගත්තේ? පාස්ටර් මට අවශ්‍යතාවයන් ගොඩාක් තිබෙනවා. ස්විප් එක ගත්තේ මේක හැදුනොත් පාස්ටර් පල්ලියටත් කීයක් හරි දෙනවා. අවශ්‍යතාවය. මොකද ණයමුනේ? උපන් දිනයක් තිබුණා. අවශ්‍යතාවයක් තිබුණා. උපන් දිනය කියන්නේ තව දවසක් විතරයි. ණය වෙලා සමරන්න ඕන දෙයක් නොවේ. අවශ්‍යතාවය. හැමෝම ගන්න නිසා අපිත් ගන්න එපා පාස්ටර්. එපා. එපා. අවශ්‍යතාවයන් නිසා යක්ෂය එනවා ඇවිල්ලා. මොකද දුකෙන් නෑ පාස්ටර් බොයිෆ්‍රෙන්ඩ් මගේ දාලා ගියා. ඇයි ඉතින් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේවා කරගත්තේ? නෑ හැමෝටම ඉන්නවනේ මටත් හිතුණා. හරි ඉතින්. කරන්න දෙයක් නෑ. අල්ලගන්න කියන දේ අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවයන් ඇත්තට හැම එකක්ම වටින්නේ නැහැ. එදා නිකන් හරි ඒසව් බඩගින්නේ හිටියානම් වැඩේ හරිනේ. එක වේලක් ඉන්න බැරිද බඩගින්නේ? සමහර මිනිස්සුගේ අවශ්‍යතාවය මොකද්ද? ප්‍රසිද්ධ වෙන්න. බලන්න. මොනවද කරන්නේ නැත්තේ අපි උන් ප්‍රසිද්ධ වෙන්න? මම මොකුත් හිතන්න එපා මගේ මේ මම මේ අර මාකි බොයිලා මට කිව්වා මේ මගේ Facebook එකේ තිබුණා මොකද්ද කියන්නේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් තිබුණා ප්‍රොෆට් දැන් තියෙනවා බාර ගානක් මාකි බොයි වගේ වීඩියෝ ඉව පාස කොහමද ඔක 5000 කරන්න. ඒතකොට 2700ද කොහෙද තිබුණේ මේ ගහන්න රික්වෙස්ට් ඒ ඉතරන්නේ. මට කිව්වා ගහන්න ඕක. මම දවසක් දෙකක් අරගෙන මේ ඇගිලි දෙක මෙම ගහන හරි 5000ට පස්සේ මම නතර කරා. මට එච්චරට එපා වෙලා. මොක්කුට ගැව්වද කියලා මම දන්නේ නැහැ. ඇත්තට මම කියන්නේ. රික්වෙස්ට් නේ. මොකද හිතන්න එපා. එක එක්කෙනා එවනවා. මට එක දවසක් ගෑණියෙක් කියලා කුක්කු දෙකක් එක්ක. මම ගිහලා නිකන් ඔබලා බැලුවා ඒක. අම්මනසිරි 1.3 million views. මිලියන 1.3ක් කොහමද කුක්කු දෙකේ බලය? ඔයගොල්ලෝ hina වෙන්න එපා. එයා හරි ප්‍රසිද්ධයි. අවශ්‍යතාවය මොකද්ද ප්‍රසිද්ධ වෙන්න? පව්. දුකයිනේ. ඇත්තට දුකයි. කොච්චර දුකක්ද? පව්. මට හරි දුකයි හිතෙනවා. ඔව්. දානවක ලස්සන පින්තූරයක් නේ. ඉනත් යනවා සමහරකුන්ගේ අසනීප ගැනනේ. ජිම් ගිහිල්ලා කොල්ලෝ ඌ කණ්ණාඩි ඉස්සර හිටගෙන මේව දාන අපිට පෙන්නන්න. අසනීප. ඇත්තට මේවා මානසික ලෙඩ. පව්. ලෙඩ. ඔව්. පව්. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා. දන්නේ වැටෙනවා හැබැයි ඒකට. ඒක මේ මුගන්වන්න හදන්නේ. ඒසව් වැටුණු වලේ අපි කිසි කෙනෙක් වැටෙන්න හොඳ නැහැ. අපි එක එක්කෙනාට උදව් කරමු. ඒ වලට වැටෙන කවුරු ඉන්නවා නම් ඒගොල්ලෝ ඉක්මනට එකෙන් එළියට ගමු. ඊළඟ හේතුව ඇයි ඒසව් වැටුනේ? ඔහුට කුළුදුල් කමේ වටිනාකමට ඔව් වටිනාකමක් දුන්නේ නැහැ. කුළුදුල් කමේ වටිනාකමට වටිනාකමක් දුන්නේ නැහැ. ඔබ දේව දරුවෙක්. ඒ වටිනාකමට ඔබ වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඔබට ගොඩක් දේවල් අයිමි වෙනවා. ඔව් වටිනාකමට වටිනාකමක් දුන්නේ නැහැ. ඔබ දේව දරුවෙක්.
ඒකට වටිනාකමක් දෙන්න. වටිනා කරන දේවල් සුළු කෙරුවොත් ඒකෙන් ඔබ පණිවිඩයක් දෙනවා මේක මට වටින්නේ නැහැ. වටින්නේ නැති දෙයකින් ඔබට කවදාක්වත් හොඳ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. අල්ලගන්න ඒ දේ. ප්‍රොෆෙට් ඒසව් ස්වර්ගයේදීද මොකද හිතන්නේ? මොකද හිතන්නේ? ප්‍රොෆෙට් දලා කියනවා ඉන්නවලු. ඉන්නවද? දැන් ඒසව් ගැන කියන්න පුළුවන් ඔක්කොම සෞත්‍යය ටික මං කිව්වා. ඒ නිසා පොඩ්ඩක් හොද පැත්තකුත් කියන්න ඕනේ. දැන් ඒසව්ට ප්‍රශ්නයක් තිබුණා ඔහුගේ මල්ලිත් එක්ක. මල්ලිව මරන්නම තමයි හිටියේ. සමහර කට්ටිය ඔබත් ඒ වගේ. ඔබට වැරදි කරපු කට්ටිය ඉන්නවා. ඔබව නොමගයපු කට්ටිය ඉන්නවා. ඔබට වංචා කරපු කට්ටිය ඉන්නවා. ඔබට ඒගොල්ලම මතක් වෙනකොට හිතනවා මුන්ගේ බෙල්ල මිරිකන්න ඕනේ. මුන් නැති වෙන්න ඕනේ. මට හම්බුනොත් ඒසව්ටත් ඒ වගේ. මල්ලිව හම්බුණා නම් හොද පාඩමක් උගන්වන්න. මල්ලිත් මේක දැනගෙන හිටියා. පැනලා දෙව්වා. ඔව් පැනලා දෙව්වා. ඔය දන්නවා අයියා ඇවිල්ලා දඩයන් කාර්යයා. මාව දඩයන් කරන තමයි මගේ අයියා ඉන්නේ. බේරෙන්න බෑ. මගේ අයියා මාව අල්ලගනි. මට බේරෙන්න ක්‍රමයක් නැහැ. නමුත් මට මේව ජීවත් වෙන්නත් බෑ. එක්තරා දවසක මල්ලි හිතනවා අයියව මුණ ගැහෙන්න එන්න ඕනේ කියලා. මා සමග 33 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට යන්න. දැන් මේ අයියයි මල්ලි නැවත වාරයක් මුණ ගැසෙන මොහොතකයි මේ 33:4 ඒසව් වෙනස් වෙලා මෙතන. එවිට ඒසව් ඔහු සම්මුඛ වෙන දිවගොස් කවුද දුවගෙන යන්නේ? දැක්කද? පාසජෝඩ් කවුද දුවන්නේ? ඒසව් දුවන්නේ. දිවගොස් ඔහු වැළඳගෙන ඔහුගේ බෙල්ල බදාගෙන මොකද්ද කරේ? ඔබ සිපගත්තේය. තවද ඔහු ඇඩුවේ. යාකොබ් හිතුවේ අයියා මාව අල්ලගත්තොත් බෙල්ලෙන් අල්ලගනි. නමුත් ඒසව් වෙනස් වෙලා. ඒසව් වෙනස් වෙලා. මල්ලිව බෙල්ලෙන් අල්ලගන්නව වෙනුවට බෙල්ලෙන් බදාගත්තා. හරි ලස්සන මේ කතාව. වැඩිමල් සහෝදරයා. ඒසව් කියන්නේ කවුද? වැඩිමල් සහෝදරයා. මල්ලි බාල වැඩ කෙරුවට වැඩිමල් සහෝදරයා බාල වැඩ කරන්නේ නැහැ. මම ඔබට කතා කරන්නේ ඒකයි. ඔබ වැඩිමල් සහෝදරයා වෙන්න. බාල මිනිස්සු බාල වැඩ තමයි කරන්නේ. බාල වැඩ කරන්නේ බාලෝ. මේ බාලකයි මම අදහස් කරන්නේ වයසෙන් විතරක් නෙවෙයි. බාල වැඩ කරන ඕන තරම් මිනිස්සු ඉන්නවා. ප්‍රොෆෙට් ඔයාට බාල වැඩ කළා නැද්ද? පල්ලිවල ඕන තරම් මිනිස්සු කරලා තියෙන්නේ. බාල වැඩ කරනවා පල්ලිවල මිනිස්සු පැලෙන්න. පල්ලිවල මිනිස්සු බාල වැඩ කරාට වැඩිමල් සහෝදරයන් බාල වැඩ කරන්නේ නැහැ. ඇයි? බයිබලේ අපිට කියනවා මේ විදිහට පාස්ටර් ජූඩ් ක්‍රිස්තුස් වහන්සේ මොන සහෝදරයද අපේ? වැඩිමල් සහෝදරයා. වැඩිමල් සහෝදරයා කවදාකවත් බාල සහෝදරයා වගේ වෙන්නේ නැහැ. ඔහුගේ තත්ත්වය ඊට වඩා සම්පූර්ණ වෙනස්. බාල වැඩ කරන්නේ නැහැ අපි. අපි වැඩිමල් සහෝදරයෝ. එමේ යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවනම් එදා ඉඳලා ඔහු බාල සහෝදරයා නෙමෙයි. ඔහු මොන සහෝදරයාද? වැඩිමල් සහෝදරයා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නැතිනම් ඔබ තාම බාල සහෝදරයා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල සිටිනවා නම් උන්වහන්සේ වැඩිමල් සහෝදරයා නිසා ඔබත් ඔන්න බ්‍රදර් බෙනට් වැඩිමල් සහෝදරයා වෙලා. වැඩිමල් සහෝදරයා බාල සහෝදරයන්ට ප්‍රතිචාර දක්වන විදිය ඉතා වැදගත්. නම්බර 1 ඔහු සිප ගන්නවා, සමාව දෙනවා. ඒ කොටස කියවලා බලන්න කොච්චර ලස්සනද. ඒ විතරක් නෙවෙයි. ඔහුට මෙච්චර සෞත් වැඩ කරපු මල්ලිට ඔහු කියනවා මල්ලියෝ මම එන්නද ඔබත් එක්ක යන්න උදව් කරන්න. වාව් මට හරි ආසයි ඒක.
ඔබ මෙච්චර සෞත්තු වැඩ කෙරුවට මම ඔබ වගේ සෞත්තු නෑ. මම ඔබ වගේ සෞත්තු නෑ. මම එන්න දුබට උදව් කරන්න. ජේසුගේ දරුවෝ ඒ වගේ වෙන්න. ආමෙන්. ඒ වගේ වෙන්න. පාස්ටර්වා දන්නේ අපිට කරලා තියෙන කැත වැඩ. ඔව්. මෙතන සමහර කට්ටිය ඉන්නවා ඇති ඔබගේ සහෝදරයෝ ඔබේ ඉඩම් කඩම් හොරෙන් අරගෙන ඇති. ඔව්. ඔබේ වත්කම් අරගෙන ඇති. ඔබ ගැන පච ගහලා ඇති. මම එක දෙයක් කියන්නද? ඒ බාල වැඩ නිසා ඔබ බාලයෙක් වෙන්න එපා. මේ ඩිෂාන් ඩිසිලා ඉන්නව නේද? මට මේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන බාල වැඩ ඇහුවොත් එහෙම මේ පල්ලි වල ඉන්න උන් මට කරලා තියෙන බාල නවත මම බාල වෙලා නැහැ. පාස්ටර්ලා ඔන්ලයින් මේ බලනවනේ. ලංකාවේ පාස්ටර්ලා මට කොච්චර බාල වැඩ කරනවද? අදටත් කරනවා. මම බාල වැඩ කරන්නේ. ඒ මම වැඩිම සහෝදරයානේ. ඔව්. වැඩිමල් සහෝදරයෝ බාල වැඩ කරන්නේ නැහැ. අපි වැඩිමල්නේ. අපි වැඩිමල් සහෝදරයෝ. අපි බාල වැඩ කරන සෙනග නෙමෙයි. අපි ළමයින් වගේ හැබැයි. ආමෙන්. මන් දන්නේ ඕගලන් මන්න ළමයා වගේ තමයි. සින්දුවක් කියනවා. ඩාන්ස් එකක් දානවා. ෆිල්ම් එකක් බලනවා. මැච් එකක් බලනවා. ඔව්. ළමයින් වගේ. නමුත් අපි බාල වැඩ කරන්නේ. බාල වැඩ කරන්නේ. කපන්න, කොටන්න, කේලම් කියන්න. තව චර්ච් එක නැති කරන්න මේ ඒව කැත කරන්න. අපි කරන්නේ. අපි ළඟ බාල වැඩ නැහැ. එමෙන් ඇයි? අපි වැඩිමල් සහෝදරයෝ. වැරදි කරපු කට්ටියට අපි සමාව දෙනවා විතරක් නෙවෙයි උදව්වක් කරන්න පුළුවන් ඒකත් අපි කරනවා. සිම්පල්. කතාවක් කියලා යාත්නාවක් කරමු. එතර දවසක ගොඩක් රෑජාමේ අපි හිතමු රෑ 12 විතරයි කියලා පාස් ජූඩ් එක මිනිස්සේ පාරේ ඇවිදිනකොට ඔහුට පේනවලු ලයිට් එකක් එහෙට මෙහෙට වගේ යනවලු මිරකල්. බැලුවලු මේ මොකද මේ? ආයෙත් තව ටිකක් ළඟින් බැලුවලු තව ටිකක් ඉස්සරහට යනකොට ඔහු දැක්කලු ගායනි එක මිනිස්සෙක් සුදු පාට කෝට්ටක් එක්ක ටෝච් එකක් ගහගෙන එනවා. එතකොට ඔහු දැනගත්තලු අනේ මේ අන්ධ මිනිහෙක්නේ. ඊට පස්සේ මේ අන්ධයා ළඟට ගිහිල්ලා අර මිනිස්සයා අහනවලු ඔයා අන්ධ නේද? ඔකින් ඔව් මම අන්ධයි තමයි. එනේ අයියෝ ටෝච් එක ගහන්නේ. අන්ධයා කියනවා මම ටෝච් එක ගහන්නේ. මං උපන්ම අන්ධෙක්. මම ටෝච් එක ගහන්නේ. මම වෙනුවෙන් නෙවෙයි. අනුන් වෙනුවෙන්. නිකන් හරි කාට හරි මාව දකින්න නැතුව මගේ ඇගේ වැටිලා ඒගලනුත් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න තමයි මම ටෝච් එක ගහන්නේ. අර මිනිස්සයා හිතුණලු කොච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්ද මේක. ඔබත් අර අන්ධ මිනිස්සයා වගේ වෙන්න. මොකද්ද? මිනිස්සු ඔබට කොච්චර ජරා වැඩ කෙරුවත් ඔබේ ටෝච් එක ඔබ ගහන්න. ආමෙන්. අපි ආලෝකයේ පතරවන මිනිස්සු මිසක් අන්ධකාරයේ මිනිස්සු නෙවෙයි. ඔව්. ආමෙන්. ටෝච් එක. අපි ටෝච් එක ගහන්නේ අපිට පේන්නේ නැති හින්දා නෙවෙයි. අපිට හොදට පේනවා. අනුන්ට පේන නිසා. අපි ටෝච් එක ගහන්නේ අනුන් අපිට හොද කරපු හින්දා නෙවෙයි. අපි වැඩිමල් සහෝදරයෝ නිසා. මෙතන සිංහල කොන්ග්‍රිගේෂන් එක ඔබ ටෝච් එක ගහන්න. මේ පුංචි කතන්දර වලින් ඉගෙන ගන්න. එමෙන් ඊළඟ සතියේ පාස් ජූට් අපි දෙමු අවස්ථාවක්. ඊසාගේ ඊළඟ පුතා ගැන කතා කරන්න. කීදෙනෙක් කැමතිද ඒකට? එමෙන් පාස් ජූඩ් එලිදරවේ පණිවිඩය ගෙනෙයි. එමෙන් එලිදරවේ පණිවිඩය ගෙනෙයි. ඊසාගේ ඊළඟ පුතා ගැන මා සමග නැගිටින්න. එමෙන්